Good morning to you. ඔබ මේ පිරිස සිටින්නේ නේචර් රාවණ කියන අලුත්ම සංචාර ශේෂ්ත්‍රය විතරක් නෙවෙයි ලංකාවේ නව මානයකට ගේන අවස්ථාව. මේ සඳහා ඔබ සියලු දෙනා මා සාදරයෙන් පිළිගන්නවා. විශේෂ කරුණක් කියන්න කැමතියි මම. අපි ශ්‍රී ලාංකිකයන් විදියට මේ ලංකා ඉතිහාසයේ අපිට තියෙන විශේෂ වටිනාකම් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක හරහා අපි ගොඩනගන්න ඕනේ. අපි ශ්‍රී ලංකා ශිෂ්ටාචාරයේ විහිදලා තියෙන ප්‍රඥා ගෝචර ශිෂ්ටාචාරය දැනුම හමාගේ නැහැ. අද අප සියලු දෙනාම දැනුම හමාගෙන යනවා. ගිහිල්ලා අතරමං වෙනවා. මේ දැනුම ලංකාවේ ශිෂ්ටාචාර වලට අපේ තියෙන පැවැත්මට ගැලපීමක් නැහැ. ඉතින් නේචරාවන කියන concept එක මම ගේන මූලික හේතුව මම කරන රිසර්ච් එකක් ලංකාවේ. ඒ ලංකාවේ රිසර්ච් එක තමයි ලංකාවේ ගුවන් පුරා විද්‍යාව ස්ථාපිත කිරීම සඳහා. මේ රිසර්ච් එක කරනකොට මට හම්බ වෙනවා ලංකාවේ ශිෂ්ටාචාරය කොහොමද ස්වභාවධර්මයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් නේචර් ස්වභාවධර්මය අප හැමෝටම පොදුයි. හැබැයි ලංකාවේ නේචර් එක විශේෂයි. ඒ නේචර් එක එසේ මෙසේ නේචර් එකක් නෙවෙයි. රාවණ අපේ ලංකාව මල්ටි කල්චරල් බහු සංස්කෘතික බහු ආගමික රටාවක් තියෙන රටක්. රාවණ කියන ඒ concept එක නම අපි හැමෝටම පොදුයි. අපේ ඉපදුන සහ ඉපදෙන ඉන්න දුවා දරුවන්ව ඉන්ස්පයර් කරන එයාගේ මානව ලෝකේ නොදෙවෙනි නම්බර් 1 තැනට ගේන්න පුළුවන් නමක්. ඉතින් මේවා අපි අවබෝධ කරගන්න. ඉතින් දැන් මම ලැහැස්ති වෙන්නේ පළමුව මෙතන ඉන්නවා මාත් එක්ක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් විදුලියට මම පුහුණුව ලබනකොට මාත් එක්ක එකට එකම කැම්ප් එක ඉගෙන ගත්තා. මම ගුවන් යානා ඉගෙන ගන්නවා ගුවන් හමුදාවේ. එතුමා අපිට ටවර් එකේ සිග්නල් දෙනවා. එයා ට්‍රේනින් වෙනවා. ගුවන් යාන ගොඩ ගස්සන ගන්න අවසර. ඉතින් හරි සුවිශේෂී අවස්ථාවක්. ඉතින් අපි අද ආයමත් හම්බුණා මම හිතන්නේ කාලයකට පස්සේ. ඒකත් ගැන මතක් කරමි. ඒ වගේම අපේ අරලි සමූහයේ කලමනා කරන අධ්‍යක්ෂවරු ඇවිල්ලා ඉන්නවා. විශේෂ ස්තුතියක්. අපේ මධ්‍යම පළාත විශේෂයි. මධ්‍යම පළාත ගත්තට පස්සේ ලංකාව මධ්‍යම පළාතක් නැත්නම් ලංකාවේ සංස්කෘතියක් නැහැ. මධ්‍යම පළාතේ සංචාරක අධ්‍යක්ෂ. ඉතින් අපි ගොඩාක් සතුටුයි මේ අවස්ථාවට ඔතුමියගේ පැමිණීම. ඉතින් මම දැන් ලෑස්ති වෙනවා මේ කොහොමද මේ නේචර් රාවණ කියන ගැන පොඩි විස්තරයක් කරන්න. අපි අතර ගත්තට පස්සේ මේ ගැන අත්‍තරා මට්ටමක අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි මොනවද කරන්නේ? අපි මොනවද දෙන්නේ? අපේ අරලිය සමූහය නැත්තම් හොටෙල් චේන් එක ගත්තට පස්සේ එයා සංචාරකයන් දෙන්න බලන උපරිම දේ. ඒ මොකද ඒක අනිත් පැත්තට මේ තවත් දවසක් එයි ලංකාවට. හැබැයි අපි එහෙම මතක අමතර නොවන අත්දැකීම් දෙන්න පුළුවන්. අපි අතට ගත්තට පස්සේ අධ්‍යක්ෂතුමිනි අපිට හම්බ වෙන්නේ මේ ටූරිසම් වල පැසිව් ටූරිසම්. ඇක්ටිව් නෑ, එක්ස්පීරියන්ස් නෑ. අපිම හදන්න ඕනේ, අපිම හඳුන්වා දෙන්න ඕනේ. මේ බලන්න නුවරේ අවසානයෙන් පස්සේ තනිකර මේක ඩෙඩ් සී කියන්නේ. හරියට මම කියන ඇක්ටිවිටිස් නෑ. හැබැයි මේ ක්ලයිමේට් එක තමයි යුරෝප් වල තියෙන්නේ. මේ ක්ලයිමේට් එක තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඇක්ටිවිටිස් නැද්ද? හවස ඉවිනිං ටයිම් තියෙනවා. ලංකාවේ නැත්තේ. ලංකාවේ කල්චරලි අපේ කට්ටිය අපි රෙෆරන්ස් කරන්නේ කොළඹ. ඒ තියෙන උෂ්ණත්වයට එක හැබැයි එහෙම නෙවෙයි අපි ලෑස්ති වෙන්න ඕන මේකට ඇක්ටිව්ලි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මේ ඔබ දකින්නේ ලංකාවේ සහ ඉන්දියාව ප්‍රමුඛ කරගෙන අපිට හම්බ වෙනවා විශේෂ
ඓතිහාසික කෘතියක් රාමායන. රාමායන කියන්නේ මොකද්ද? වාල්මීකිගේ රාමායන ගුවන් ශ්‍රේෂ්ඨයක් ගැන කියන්නේ. මේ විශේෂත්වය අපි ගත්තට පස්සේ අපි ඉතින් කියනවා අපේ ඉන්න විද්වතුන් මේක බෑ. මේවා මේ එන්නේ 1917 1903 දෙසැම්බර් 10 පස්සේ වයිට් සාන්ද්‍රණ ගිගුවන් යන්නේ. මේවා ඊකුණා මේ වෙන්න බෑ. එහෙමයි අපේ කට්ටිය මේවට දීපු තැන. හැබැයි මේ විශේෂත්වයක් තියෙනවා මේකේ. මේ රිසර්ච් එක කරේ ගුවන් හමුදාවේ ගුවන් ශ්‍රේෂ්ඨ ගුවන් පුරාවිද්‍යාව ලංකාවේ ස්ටැබ්ලිෂ් කරා පුරාවිද්‍යා ශ්‍රේෂ්ඨ. එනේ මේ සීමාව ගත්තොත් එහෙම ලෝකේ විශේෂ ස්ථානයක්. මේ ඔබ දකින්නේ ලෝකයේ තියෙන අඩු ගුරුත්වය. දැන් මෙතන ගත්තට පස්සේ පේනවා බිඳුව ඉස්ස මයිනස්. දැන් ඔය කලයකට එක්ක ලංකාව වැටෙන ගුරුත්ව කලාපේ අතර ගත්තට පස්සේ ලෝකයේ තියෙන අඩුම ගුරුත්වය තියෙන්නේ හම්බන්තොට වෙරළේ ඉඳන් කිලෝමීටර් 400ක් 500ක් පල්ලෙහා. ඒකේ බලපෑම තමයි මේ තියෙන්නේ. දැන් යුරෝපේ බලන්න. මේ මැප් එක යුරෝපේ බලන්න. යුරෝපයේ තියෙන්නේ ගුරුත්වය වැඩි කලාප. මේ අය ලංකාවේ කටුනායක නැත්නම් හම්බන්තොටේ ලෑන්ඩ් කරලා පස්සේ ඒකට පොඩි සැහැල්ලුවක් දෙනවා. ඇයි? ඒ තමයි ඒගොල්ලෝගේ මේ ස්පයිනල් කෝඩ් එක අතරම එන පොඩි දිගෑරීමකට ලක් වෙනවා. ඒක කියනවා අර සැහැල්ලු. දැන් මෙන්න මේක විශේෂයි. මේ අඩු ගුරුත්වය කියන ඒ తত্ত্বය මම මේක ගේනවා සංචාරක ශේෂ්ත්‍රය. ඒක දැන් එක්තරා දැනගෙන ඇවිල්ලා තියෙනවා. මේක හැම තැනම පොඩි ලංකා සංචාරක ශේෂ්ත්‍රය හැම දෙයකටම ගන්න පුළුවන්. කාලයක පේනවා නේද? තියෙනවා ඒ වගේම මම කියන්න කැමති ලංකාවේ ඔය අඩු ගුරුත්වය ලංකාවට බලපානවා වගේම මධ්‍යම කඳුකරේ කඳු උඩරම තව අඩු මේ තියෙන්නේ 6120ක් මුදු මට්ටමේ ඉඳන් උස මෙතන අති විශේෂයි. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වනේ කඳු පන්තිය නැත්තම් මධ්‍යම කඳුකර නැත්තම් අර මේ මෝසාස් පුලා නිරුද්ධ දෙක ඊසාවේ මෙහෙම යනවා. ඒ පැත්තෙන් යනවා මේ පැත්තෙන් යනවා. අපිට වැසි හම්බෙන්නේ නැහැ. වැසි හම්බුන වුණා අපිට හදාගන්න පුළුවන් ටෑන්. වැව්. ඒවත් එක අපිට හම්බුණා සංස්කෘතිය. එහෙම තමයි අපේ සංස්කෘතිය බිහිවෙන්නේ. දැන් මේක ඒ විද්‍යාඥයන් හඳුනාගෙන තියෙනවා අඩුම ගුරුත්වය තියෙන තරක් කියලා. ඒක ඉතින් අපි තාම වැදගත්. දැන් මෙන්න මේ සයිට් එකෙන් පේනවා NASA එකේ ඉන්නවා බයෝසයන්ටිස්ට් කෙනෙක් එමිලි මොරයි කියලා. මෙයා රිසර්ච් එකක් කරන මේ අඩු ගුරුත්වය සම්බන්ධව. එන්න මේ රිසර්ච් එකේදී පැහැදිලිවම මෙයා කියනවා මේ වෙබ්සයිට්ස් වලින් උරගිය දුන්නේ. මේ 10ක යන උරගියාගේ හાર્ට් එක තියෙන පොට්ටක් ඔළුවට ළඟින්. ගුරුත්වය වැඩි වුණාට පස්සේ එයා දෙන්නවන මේ ලේ ප්‍රමාණය දෙන්න ඕනේ ළඟින්ම තියෙන. ඊට පස්සේ මේකෙන් පොළොවේ යටෙක් කෙනෙක්. පොඩක් පල්ලෙයයි. මේ C එක ගත්තොත් තවඩක් පල්ලෙම C එකට යන්නේ පොළොවේ යටට යන්නේ ගුරුත්වය අඩු වෙනවා. දැන් ඔය තත්ත්වය තමයි මෙතන මම කිව්වේ ඔය මේ අපේ යුරෝපියාවේ කට්ටිය මෙහෙට ආවට පස්සේ ඒගොල්ලන්ට සැහැල්ලුවක් ගන්නවා කියලා. දැන් අපි මෙන්න මේ වැඩේ කරානේ. අපි මේ වෙබ් එක ලොන්ච් කරා. සයික්ලින් වෙබ්සයිට් එක මේ ලොන්ච් කරා. දැන් මම මේ පැහැදිලි කරන්න ලෑස්ති වෙන්නේ low gravity cycling කියන එක. මෙන්න මේක ඇත්තටම බට්ටරක ඇක්ටිවිටි එකක්. යුරෝපයේ ගොඩාක් දෙනෙක් ගත්තට පස්සේ මේ සයික්ලින් කියන එක ආයේ මේ ජීවිත බාහිරට දෙයක්. ඉතින් අපි මේක ඩෙවලොප් කරනවා මේ ලංකාවේ ඇතුළත කොහොමද මේ සයික්ලින් කරන්නේ කියන එක low gravity. ඒක එක්තරා සංනාමයක්. ඒක එක්තරා විදිහට tangible විදිහට ගන්න පුළුවන් ඒකට අවබෝධ වෙනවා මේකත් එක්ක මේ සයික්ලින් කරනකොට. ඔය ලෝගයක් ඩිසයින් කරේ මම තමයි. දැන් අපි බලමු මේකේ සරලව මම කියගෙන යන්න. මේ තියෙනවා කපල්.
අපි ලෑස්ති කරලා තියෙනවා tours. දැන් විශේෂයෙන්ම අපේ සංචාර ශාස්ත්‍රයේ hotel stays වලට මේවා අපි ලබා දෙනවා. එයාට පුළුවන් මේක ප්‍රවර්ධනය කරන්න. අපේ සිස්ටම් හරහා ප්‍රවර්ධනය කරනවා. මම ඒ වගේ කිය යුතුයි. අද මේ ඉවෙන්ට් එක පස්සේ මේන ෆොටෝග්‍රාෆ්ස් සහ වීඩියෝස් එක්ක රටවල් 47කට සර්කියුලේට් වෙනවා. මම ඉන්නවා ලෝකෙතර සංවිධානයක ඒකට කියන්නේ IFMST International Federation of Municipality Sport and Tourism. රටවල් 47ක් තියෙනවා මුනිසිපල් කවුන්සිල් 400 ගානක්. ඒකේ සෙක්‍රටරි ජෙනරල් ඩික්ලරේෂන් එකක් කරනවා අද මේචර් ආවන සයික්ලින් අද ලොන්ච් එකේ. ඒකට ඒගොල්ලෝ මේක අවබෝධ කරගන්න. මෙන්න මෙහෙම තමයි අපි ලෝකෙට පිවිසෙන්න ඕන. සූක්ෂම නෝරල් සිටි ටූර්ස්. ඇත්තට ගත්තා පස්සේ හවස 7න් පස්සේ දැන් අපිට සීතල වුණාට ඒගොල්ලෝ සීතල නැහැ. අපි දෙනවා මේවා ඔක්කොම ක්ලික් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම ලයිට් දාලා ඒ හැම දෙයක්ම අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගයිඩ් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒ ගයිඩ් වලට ඒකත් එක්ක යන්න පුළුවන්. ඉතින් මේකේ අපි හරි ගස්සලා තියෙනවා නුවරේ සයිකල් ඩයරි එන්ඩෝස් කරනවා. මේවා ස්විංගර්ස්. මේවා තමයි ඇක්ටිවිටීස් කියන්නේ. එයාට ඇප්‍රීෂিয়েට් කරලා පස්සේ ඔගේ දේවල් වල ඒගොල්ලෝ මේ මතකේ බලබලා ඒක මතකේ ආවර්ජනය කරනවා. ඒක අපිට තියෙනවා. ඒවා තමයි අපි දෙන්නේ ගිනියන්නේ රටට. අයමත් අපිට ඕනේ ඒගොල්ලෝන්ගේ රිටර්න් එක. ඒගොල්ලෝ එන්න ඕනේ. නයිට් සයිකල් ඇක්ටිවිටි. ඇස්පෙක්ට්. ගෙඩිලේක වටේ යන්න පුළුවන්. සේෆ්ලි. මේවා තමයි ඇක්ටිවිටීස් කියන්නේ. දැන් මේවා විතරක් නෙවෙයි මේවත් එක අපි ලෑස්ති කරලා තියෙන විශේෂ ට්‍රීට්මන්ට්. ඒකට දියතලාවේ ආයුර්වේද අධ්‍යක්ෂතුමිය සම්බන්ධ වෙනවා. ඒවා අපි ඉදිරියේදී ඒවා ලියලා කරනවා. රාමසිටකෝවිල්. දැන් මේවට අර කිව්වාගේ මේවා ස්ටෝරිස් බලන්න යන්න දැන් අපිට ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න පුළුවන්. සයිකල් එක හරහා. Lava sleep and tea factory to එක දාලා තියෙනවා. ඒක ගන්න විශේෂයෙන් single tree. මේකේ mountain peaks වල height එකයි bike එකයි. experience. ඒ වගේ bike rental service එකක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඒක bike අරගෙන යන්න පුළුවන්. ඒක දාලා single ride, couple, family, team. එයාට බයිසිකල් රෙන්ට් අවුට් කරලා ගන්න පුළුවන්. අවස් ගාන ඉඳලා දාලා දෙනවා. ඒ ඔක්කොම අපි ඉදිරියේදී ඔබතුමාලට අපි ලැබෙන සලස් වෙනවා. ඒ වගේම විශේෂ ඔබතුමියට ලැබෙන සලස් වෙනවා. අපිට පුළුවන් මේක මම බලාපොරොත්තු වෙනවා මේ සයිකල් නේචරල් සයිකල් ස්පොට් එකක් නුවර දාන්න. ඔබතුමී මට පෙළ දෙන්න ඕන පුද්ගලයෙක්. චාමර මට හම්බුණා. ඉතින් මම හිතනවා යාට ඒක බාර කරලා මම දෙනවා මේක. right. ඊට පස්සේ මම ඉතා සරලව කරගෙන යන්න. මේ ඔබ දකින්නේ විශේෂ ස්ථානයක්. මේ තියෙන ලංකාවේ height එක සරුංගලයේ කොහොමද ටූරිසම් වල විශේෂ රටකට ගෙනාවේ ඒක නේචර් ආවන height making and flying workshop. දැන් මේ බලන්න මේකේ තියෙන ලෝගෝ මේකත් එක්ක අපි සම්බන්ධ වුණා ලංකා විශේෂයෙන්ම නුවරඑළිය ඒ වගේම ගිය අවුරුද්දේ ජූලයි මාසයේ ෆ්‍රාන්ස් වල ආවා බ්ලොගර් කෙනෙක්. එයා ඇවිල්ලා අපිව වීඩියෝ කළා. ඊළඟ මේ කයිස් හදන ඔක්කොම එකේ දැම්මා. දාලා දැන් අපිට ෆ්‍රාන්ස් වල එනන් එන කට්ටිය. දැන් කයිස් හරි ලස්සනයි. දැන් මේකේ ඉස්සලා බල කිව්වාගේ අපි දාලා තියෙන කයිට් වර්ක්ෂොප් එකේ කැටගරිස්. දැන් ඔබතුමාලා ඉතලා බලන්න. දැන් පොඩි ළමයි ඉන්නේ ස්ක්‍රීන් එකේ ඉන්නේ ඩිජිටල් ඩිවයිස් වල නේද? සොෆ්ට් ස්කිල් තියෙනවනේ. ඔන්න අපි ලෑස්තිලා තියෙනවා. ඒ වගේම පමණක් පුතා දුවලා ඉන්නවා හයිපර් ඇක්ටිව්. එයාට ඩිජිටල් ඩිවයිස් හරයනෙත් එක්ක සම්බන්ධ කරලා පස්සේ ගොඩක් ඒගොල්ලෝගේ තියෙන තත්ත්වය වැඩි වෙනවා. දැන් මේවා ලෑස්තිලා තියෙනවා එයාට එහෙනම් මෙහෙට ඇවිල්ලා ඒවා කරගෙන යන්න.
ඒ වගේම අපි ගොඩාක් දාලා දෙන ෆැමිලි කයිට් වර්ක්ෂොප් දාලා තියෙනවා ටීම් එතකොට ඇඩල්ට්ස් චයිල්ඩ්හුඩ් මෙමරි කයිට් වර්ක්ෂොප් දාලා තියෙනවා ඒ ඔක්කොම අපේ වෙබ්සයිට් එකේ තියෙනවා ඔබතුමාලාට බලා ගන්න පුළුවන් මේ ඔය අන්තිමට නවවෙනිද කරපු කයිට් වර්ක්ෂොප් එක මේ දෙන්නම ડોක්ටර්ස්ලා ඔය විශ්වාස කරනවාද මේ ડોක්ටර්ස්ලා මම ඒගොල්ලෝ ගැන එහෙම කියන්නේ මේ සරුංගලේ අමුල ගන්න ඒගොල්ලන්ට ගැට ගහ ගන්න ඒ සොෆ්ට් ස්කිල් එක නැහැ නේ අපි ඒක ඒගොල්ලෝ දුන්නා මේ පොඩි ළමයි ඒගොල්ලෝ ෆ්ලයි කරා ඒ ගොඩාක් ඒගොල්ලෝ ඇක්ටිව් කරා ඒ වගේම අපි දාලා තියෙනවා මේෂවාවන එකේ මෙන්න මේ low gravity kite flight ඒක අපි දෙන Royal National Kite Association ඒ තමයි වැදගත් ඒ වගේම මේ බලන්න අපි kite workshop එකක් කරනකොට මේකේ දාලා තියෙනවා මේ ඒකනු අගය බලන්න අපි ඔක ඉන්ඩෝස් කරන ඔන්න වගේ පොතක් එනවා සයික්ලින් වලට සයිකල් ඩයරි ඔන්න බලන්න ලංකාවේ low gravity atmosphere එකේ kite එක හරි කරසන kite එක fly කරන කියන්නේ ලොකු දෙයක්. ඔය වගේ එකක් තමයි සයික්ලින් වලට. හරි මගේ අතර මේ කෙටි හැඳින්වීම සහ අපි නිශ්චයාන කියන අද විශේෂ දවසක් ඉතින් අපි මේ සයික්ලින් සම්බන්ධව අපි තරමටනක හැඳින්වීමක් කරා ඉතින් මේ දෙකම එකට යන්නේ ඒ වගේම නුවරඑළිය low gravity height workshop එකත් අපි ලෑස්ති කරනවා ඒතර මේ දෙක එකට සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඔබතුමාලා මේ හොටෙල් චේන් එකේ ඉන්න කට්ටියට මේවා අපි බ්‍රෝචර්ස් අපි ලෑස්ති කරන්න තියන්න පුළුවන් මේක තමයි වැදගත්. ඒකට ඒගොල්ලෝ විශේෂම රාත්‍රී කාලේ මම තව දෙයක් කියන්න කැමතියි. මේ ඇවිල්ලා මම හොයාගත්ත ඉවෙන්ට් එක මේක ඇවිල්ලා controllable kite එකක්. kite aeroplane එකක්. මේකේ patent එක තියෙනවා මට. මේක අඩි 30ක් උඩ යවන්න පුළුවන් control කරන්න පුළුවන්. අපි මේක රාත්‍රියේ ෆ්ලයි කරන ලයිට් එකක් දාලා හරිම ලස්සනයි අපි ඉන්ටර්නෙට් කරලා බැලුවා. paper aeroplane, controllable paper aeroplane night යාශාවක් අපි කරා. හරිම ලස්සන වීඩියෝස් අපි එවන්න. ඉතින් මම හිතනවා මේ තාමර අපි කියන්නේ මේ අයට අපි කොහොමද පැහැදිලි කරා. ඉතින් මම හිතනවා මේ අවස්ථාව මේ අපිට ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා මේ ඔෆිෂියලි මේක ලොන්ච් කිරීම සම්බන්ධව අපිට ගොඩාක් සතුටුයි